අයිබෝන් ඔයාලා හැමෝටම කොහොමද ඉතින් අද මම තෝසේ හදන්න කියලා ගත්තා. තෝසේ උඩු වැටනේ මේ මම ගත්තේ මේ හරිශ්චන්ද්‍ර කියන බ්‍රෑන්ඩ් එකේ උඩු පිටි වලින් තමයි මම අද තෝසේ හදන්න යන්නේ. ඉතින් ඒක ලේසි. ඒ වගේම ඒක ඇත්තටම හොඳයි. මේක මේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ඉස්සර ඉඳලම තියෙන එකක්නේ. ඉතින් මේ පැකට් එකේ තියෙන ග්‍රෑම් 200ක් මම ඉතින් මේ ග්‍රෑම් 200 මේ බෝල් එකට දාගත්තා. මම ඒකට එකතු කරගන්න වෙනම තියාගත්ත හාල් පිටි පාන් පිටි. එතකොට හාල් පිටි මම මෙතන ගත්තේ ග්‍රෑම් 175ක්. ඉතින් මේ මෙතන ග්‍රෑම් 175යි. ඒ වගේම පාන් පිටිත් මම ගත්තා ග්‍රෑම් 175ක්. දෙකම සමානව තමයි මම ගත්තේ. ඉතින් මේකට මම ඊස් කලවම් කරන්නේ නැහැ. ඇත්තටම ඊස්ට් අවශ්‍ය නැහැ. කොහෙත්ම අවශ්‍ය නැහැ මේකට. මොකද උඳු කියන්නේ නිකම්ම පිපෙන දෙයක්. ඉතින් මේ ඇත්තට මේ මට පොඩි මිස්ටේක් එකක් වුණා. මේ බෝල් එක ලොකු මදි. මෙතන ග්‍රෑම් 200යි පාන් පිටි හාල් පිටි 350යි 550ක් වෙනවනේ. ඉතින් මේක බෝල් එක චුට්ටක් මට පොඩි වුණා. ඔයාලා ගන්නකොට ටිකක් ලොකු බෝල් එකක් ගන්න. මේ පිටි ඔක්කොම එකතු වෙලා කලවම් කරගන්න පුළුවන් විදියට. ඉතින් මම ඊට පස්සේ මේ මම මේ ගත්තේ තේ හැන්දක්. මේ සැන්දක් නෙමේ තේ හැන්ද ගත්තේ. මේ තේ හැන්දකින් මම සීනි කපල එකක් වගේ තමයි මේ දාගත්තේ. ගොඩක් දාන්න නැහැ ආප වලට වගේ. මොකද මේකේ පැන් රසක් එන්නේ නැහැනේ ආපවල වෙනයි. ඊට පස්සේ මට තිබුණේ පොල් වතුර මේ කෝප්පෙන් 3 කාලක් වගේ තිබුණා පොල් වතුර. මම ඒ ටික එකතු කරගත්තා. ඔය ඊස්ට් වෙනුවට දාන දේවල් තමයි මම දාන්නේ ස්වභාවික දේවල්. ඉතින් පොල් වතුර කෝප 3 කාලයි මට තිබුණේ. ඔයාලට කෝප්පයක් තියෙනවා නම් කෝප්පෙන් උනත් දාගන්න. මෙතන තියෙන ප්‍රමාණයට ඊට වැඩි දාන්න වතුර හරි එකතු කරන්න ඕනේ. ඉතින් ඒ ටික මම දාලා මේ විදිහට මම කලවම් කරගත්තා. ඉතින් මේ මිශ්‍රණය ගානකට හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් තද ඝනකම් මිශ්‍රණයක් සාමාන්‍ය විදිහට හදා ගන්න ඕනේ. ඒ හදා ගන්න ගානට මේක මදි. ඊට පස්සේ මගේ ළඟ තිබුණා දියකිරි වගේක්. ඇත්තට මිටි කිරි නෙමෙයි මේක දියකිරි. දියකිරි කෝප්පයක් විතර තිබුණා. ඒකත් මම මේකට දාගත්තා. ඉතින් ඔයාලා ළඟ දියකිරි තියෙනව නම් දාන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ගන්න මද රස්නේ වතුර. සීතල වතුර දාන්න එපා. මද රස්නේ තියෙන වතුර අරගන්න කෝප්ප දෙකක් විතර තියාගන්න. මදි නැත්තම් ඊට පස්සේ මම ළඟ දියකිරි තිබුණ නිසා මම ඒ දියකිරි කෝප්පෙත් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට ඉතුරු හරියානා ගන්න වතුර ගත්තා. මද රස්නේ තියෙන වතුර. ඊට පස්සේ මම මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේක ඇලෙනවා. ඇත්තටම මේ පිටි මිශ්‍රණය හදාගන්න එක තමයි ගොඩක් වැදගත් හරියට. මොකද නැත්තම් තෝසේ එකක් පුච්ච ගන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඊට පස්සේ මම ටික මේ වතුර එකතු කරලා මේ විදියට අනාගත්ත. ඇත්තටම හැන්දෙන් අනන්නත් බෑ මේක අතින් අනන්න ඕනේ. මේ මට්ටමට කලවම් කරලා ඊට පස්සේ අතින් අනා ගන්න වෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ විදියට හදලා බලන්නකෝ. මෙන්න මේ විදියට වතුර ටික එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මම අර ඝනකම් මිශ්‍රණයෙන් කොටසක් අයින් කරා. ඒක මොකටද කියලා මම පස්සේ කියන්නම්. ඉතින් මට මේ ප්‍රමාණය ඇති මම භාගයක් විතර අයින් කරා. ඊටු භාගේ මෙන්න මේ ප්‍රමාණයට මම තවත් ඒ වගේ වතුර දාලා මෙන්න මේ මිශ්‍රණයේ පදම තියෙනකන් අනලා ඊට පස්සේ මම වහලා තිබ්බා. අනිත් භාජනෙත් ඒ විදිහටම වහලා තිබුණා. ඊට පස්සේ ඔන්න පැය 5ක් විතර ගියන් පස්සේ මම මේ ගත්තේ රෑ වෙලා. ඇත්තටම මේ බලන්නකෝ බනිස් ගෙඩියක් වගේ ලොකුවට හොඳට පිපිලා. මුකුත්ම දාන්න අවශ්‍ය නැහැ. ඊස්ට් අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න මේ වගේ හැම දෙයකටම ඊස්ට් දාගන්න අවශ්‍ය නැහැ. අපි පරණ රෙසිපි වලින් අයින් වුණා නම් ඇත්තටම මේ වගේ හොඳට බය නැතුව හදලා ලෙඩෙකුට උනත් දෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් අයට උනත් කන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් මම දාගත්තේ ලුණු ටික දාගෙන ඊට පස්සේ මම හොඳ මිටිකිරි කෝප්පයක් ලෑස්ති කරගත්තා. ඒ ටික එකතු කරගෙන අපි මේ තෝසේ පදම හදා ගන්න ඕනේ මිශ්‍රණය. මම මේකට මිටිකිරි ටික එකතු කරගන්නවා. ගානට හදා ගන්න ඕනින්ද ඒක පාරට වක් කරගන්න එපා.
ඉතින් ඔන්න තෝසේ හදාගන්න හරියට දන්නේ නැති අයට මේ විදියට හදන්න ඇට වලින් හදන්න තෝසේ ඇට පෙඟෙන්න දාලා හදන එක පුළුවන්. ඉතින් ඒක ටික හැමෝටම එක විදියට වෙලාව නැහැ නේ එහෙම දේ කර කර ඉන්න. ඒ නිසා මෙන්න මේ වගේ ගොඩක් බිසි අයට මේ විදියට හදාගෙන කන්න පුළුවන්. මේක හොඳයි මේ උඳු පිටි එක නම්. ඊට පස්සේ මම කහ චුට්ටකුත් එකතු කරගත්තා එකට. ඒකත් එකතු කරගෙන අපි තවත් මේ තියෙන කිරි ටික දාලා මදි හරියට මම ආයෙත් මේකට වතුර එකතු කරගන්නවා. ඇත්තටම අපි මේවට ගොඩක් මේ විදිහට කිරි දැම්මට කඩවල් වල දාන්නේ මේ වතුර. ඔන්න පදමට තියාගන්න මේ මිශ්‍රණය. ඊට පස්සේ මම පෑන් එකක් තියාගත්තා. ඇත්තටම තැටියක් ඕනේ. ඉතින් මගේ ළඟ නැහැ දැන් තැටියක්. ඒ නිසා මම මේකෙම තමයි හදන්නේ. ඉතින් මම ඒක පිහලා තෙල් චුට්ටක් ගාලා පොඩ්ඩක් පිහලා ඊට පස්සේ මෙන්න මේ විදිහට තෝසේ එකක් දාලා තුනී කරගත්තා. එකම සයිස් හැන්දකින් මේක මීඩියම් සයිස් එකක් හැන්ද. ඉතින් මෙන්න මේ හැන්දෙන් දැම්මහම මට හදාගන්න පුළුවන් වුණා 15ක් විතර. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රමාණයෙන්ම හැදුවොත් 30ක් විතර හදන්න පුළුවන් මෙන්න මේ සයිස් එකට තෝසේ. අනික තෝසේ හදනකොට තුනීවටත් හදන්න. එතකොට තමයි රස අනික උණුවෙන් කන්න. උණුවෙන්ම තියෙද්දි කනකොට තමයි රස ආප්ප කනවා වගේ. ඉතින් මං හිතනවා ඔයාලට මේක වටිනා වීඩියෝ එකක් වෙයි කියලා කිසි දෙයක් නොදා පිපුම් කාරක දාන්න නැතුව හදාගන්න විදියක්. ඉතින් ඔයාලා හැම දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා කියනවා ඔයගොල්ලන්ට මං cook with nikini මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔන්න ඉතින් අම්මා පෙන්නනවා මෙන්න මේ විදියයි කියලා අපේ අම්මා පෙන්නනවා හදන විදිය. හදපුවම් තියෙන විදිය. ඉතින් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.